අයිබෝන් ඉතින් අද හිම පතනය ගොඩක්ම ඉහලයි ඔට පේන ඇති මේ තියෙන්නේ හයිවේ එකක් ඩබල් ලයින් හයිවේ එකක් මේක ඉතින් මේ පැත්තේ වාහන දෙකයි හැපිතවන් දෙකයි අපේ මන්තිරු දෙකකට යන එකක් මේක ඉතින් අපි මේ තනි මන්තිරේ වන්නේ මන්තිරේ යන්නේ ඉතින් බලන්න හිම වැටලා තියෙන ප්‍රමාණය ඇත්තම කියනවා නම් මේ වාහනට වැඩි උස හිම කට්ටයක් දෙපැත්තේ තියෙනවා. ඒ වගේම පාරෙත් හිම තියෙනවා මේ පාර වුණත් හරියට පැහැදිලිව පේන්නෙම නැහැ. පේනවනේ. ආ ට්‍රැක් එක ලයින් එකක් මොනවත් පේන්නේ නැහැ. මේ සුදු ඉරක් කිසි දෙයක් පේන්නේ නැහැ ඉතින්. බලන්නකෝ. ඉතින් අතරම ඉතින් වාහන එලවන එකක් ඉතින් චුට්ටක් ඉතින් ලෙස්සන සුළුයි. පොඩි රිස්ක් එකක් තියෙනවා දෙන්නේ. ඒ වුණාට ඉතින් අවශ්‍ය ගමන් යන්න එපයි. ඒක කරගන්න ඕනේ. ඒක නිසා තමයි මේ ඉතින් ඇත්තටම ඉතින් හරිම ලස්සනයි. ඔකට මම පෙන්නන්නම් සයිඩ් එකෙන් පොඩ්ඩක් නැත්නම් විදියට ලං කරලා පෙන්නන්නම්. ඈත බලන්නකො. යන හරියට පැහැදිලිව පේන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මේ ග්ලාස් එකේ හිම නිතර වැටෙන නිසා මේන් බලන්න වාහන වැඩි උස මට්ටමින් තියෙනවා දෙපැත්තේ හිම කන්ද මේ බලන්නකො. ඔය වාහන ගොඩක් උසයි. වාහන කාමරයක් දෙක විතර උසද හිම කන්ද. කියන්නේ දෙපැත්තේ මේ වගේ දැන් පාරේ. ඉතින් බැලුවේ විශාලයි. බැලුවත යම්මාන තියෙන්නේ හිම ඉතින් අදිකටම. ඉතින් අතරම ඉතින් ලස්සනයි. බැසීතලයි ඉතින් සාර ගෙවල් වැහිලා තියෙනවා මේ ගෙවල් වල අර ඉස්සරහට ගියක් තියෙනවනේ බලන්න. ඔය තට්ටු දෙකේ එකක් එක. තනි තට්ටුවක් එහෙම වැහිලා තියෙන්නේ. ඉස්සරහින්. තනි තට්ටුවක් එහෙම හිමට වැහිලා. ඉතින් අපිට ඉතින් මේක හරි අලුත් අත්දැකීමක් නේ. ඉතින් අපිට ඉතින් ඒක සතුටුයි ඉතින්. ඒ වුණාට මේ ජපන් අයටත් හරි මේ හිම කියන එකට ඒගොල්ලොත් ලොකු අකමැත්තක් නැහැ ඉතින්. වැටෙනකොට ඉතින් ඒක හරිම ඒගොල්ලොත් කියන්නේ ලස්සනයි කියලා තමයි ඉතින්. ඒකට කරදරයක් තමයි ඉතින් උදේට අපේ වාහනක් දැන් වැහිලා තියෙන්නේ මේ අද මම දැක්කා. ඒක නිසා අපේ යාඩ් කියන්නේ මේකේ තියෙන වාහන ඉස්සරහා ඒක ඔක්කොම වැහිලා තියෙන්නේ. අද ගොඩක් හිමපතනේ වැඩි. ඉතින් බලමු පොඩ්ඩක් ඉස්සරහ පැත්ත. මේ උඩින් යන්නේ සින්කන්සි ලයින් එක. මෙතන සින්කන්සි යන එක. ඉතින් මේ බලන්න සින්කන්සි ලයින් එකෙන් කොච්චර උසද මේ හිම කට්ට කොච්චර උසද කියලා හැවත් තියෙන සයිඩ් එකේ. සෑහෙන විශාල මේ හිම වැටෙනවා ඉස්සරහ. පේන්නේ නැති මේ. ඔයගොල්ලෝ ඉතින් තාත් හිම වැටෙන දර්ශනයක් තියෙන ලස්සන දර්ශනයක්. ඔයගොල්ලන්ට අපි අරගෙන එනවා. එහෙමනම් බොහොම ස්තුතියි. සියලු දෙනාටම